හලෝ ඉතින් කොහොමද ඔයාලට මලා කාටුන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Ben 10 Ultimate Alien පළමු වෙන සීසන් එකේ 3 වෙනි එපිසෝඩ් එක. මේ එපිසෝඩ් එකේ නම තමයි Hit Them Where They Live. මගේ channel එකට අලුතින් එකතු වුණ යාළුවෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අපේ අද වීඩියෝ එකට. එපිසෝඩ් එක පටන් ගන්නකොටම බෙන්ගේ අම්මා පිඟන් වගේක් හොද ඉන්නවා පෙන්නනවා. ඒ වෙලේ බෙන්ගේ අම්මා දිහා 77 කියන රොබෝ බලන් ඉන්නවා. මෙයා මෙහෙම බලන් ඉන්නේ බෙන්ගේ අම්මට පහර දෙන්න. ඒ වෙලේ මෙතනට ආපු මැක්සීයා 77ට කියනවා කාත් එක්ක හරි හැප්පෙන්න ඕන නම් මාත් එක්ක හැප්පෙන්න එන්න කියලා. ඒ වෙලේ මැක්සීයයි මේ 77 කියන රොබෝයි අතර දරුණු සටනක් පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මැක්සීයා මේ රොබෝගේ ජෙට් පැක් එකට පහර දෙනවා. ඒ නිසා මේ රොබෝට මෙතනින් යන්න වෙනවා. මැක්සීයා කියනවා තව කෙනෙක් ඉවරයි. තව කවුරු එන්න ඉන්නවද දන්නේ නැහැ කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ බෙන් කොටි හපුවා වෙලා කෝච්චියක් උඩ කාත් එක්කද සටන් කර ඉන්නවා. ඔයාලා Ben 10 Classic Series එක බැලුවා නම් දන්නවා මෙයාලා කවුද කියලා. මේ ඉන්නේ රෝචෝ සහ එයාගේ ගෝලයෝ දෙන්න. ඉතින් මේ රෝචෝයි එයාගේ ගෝලයෝ දෙන්නයි බෙන්ට හොඳටම පහර දෙනවා. ඒ වෙලේ මෙතනට ගුවේනුයි කෙවිනුයි ඇවිල්ලා බෙන්ට උදව් කරනවා. එවෙලේ කොටි හපුවා කියනවා මගේ වැඩ මට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් කොටි හපුවට හොඳටම තරහ ගිහින් තමයි ඉන්නේ. කොටි හපුවට තරහ ගියාම වෙන දේ ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉතින් රෝචෝගේ ගෝලයෝ දෙන්න කොටි හපුවට පහර දෙන්න එනවා. ඉතින් කොටි හපුවා මේ දෙන්නගේ යානා දෙක කැඩෙන්නම පහර දෙනවා. එවෙලේ රෝචෝත් බෙන්ට පහර දෙන්න එනවා. ඉතින් කොටි හපුවා කියනවා දැන් නම් මම ඔයාව අතාරින්නේ නෑ රෝචෝ කියලා. එහෙම කියලා කොටි හපුවා රෝචෝට පහර දෙනවා. ඉතින් මේ තුන් දෙනාවත් යටත් කරගත්ත අපේ බෙනුයි ගුවේනුයි කෙවෙනුයි කෝච්චිය නවත්තන ස්ටේෂන් එකට එනවා. එවෙලේ බෙන් කියනවා සේරම හොඳින් නුනා. අපි මෙතනින් බහිමු කියලා. එවෙලේ මෙතනට බෙන්ට ආදරය කරන එයාගේ ප්‍රේක්ෂකයෝ ගොඩක් එනවා. ඒත් බෙන්ට මේ අයත් එක්ක කතා කරන්න වෙන්නේ නෑ. මෙතනට කෙවින්ගේ විශ්ව පොලිස් යානයෙන් මැක්සීයා එනවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙනුයි ගුවේනුයි කෙවිනුයි මැක්සීයාත් එක්ක කතා කර ඉන්නවා. ඉතින් බෙන් මැක්සීයාගෙන් අහනවා මොකද්ද සීයේ හදිසිය කියලා. එවෙලේ මැක්සීයා කියනවා ඔයාගේ ජනප්‍රියත්වය තමයි ලොකුම ප්‍රශ්නේ කියලා. එවෙලේ ගුවේන් අහනවා එහෙම කියන්නේ මොකද කියලා. එවෙලේ මැක්සීයා කියනවා ඔයාගේ බලය ගැන මුළු ලෝකෙම දැනගත්තට පස්සේ ඔයාගේ පරණ හතුරෝ දැන් ඔයාලගේ පස්සෙන් එන්න පටන් අරන් කියලා. එහෙම කියපු මැක්සීයා කියනවා මෙච්චර කලක් මම යාලව තනියෙන් බලාගත්තා. දැන් මට ඒව තනියම කරන්න බෑ කියලා. එවෙලේ ගුවෙන් කියනවා ඔයාට තනියම වැඩ කරන්නේ නැතුව අපිටත් කියන්න තිබුණනේ කියලා. ඉතින් මැක්සීයා කියනවා මම ඔයාලට කරදර කරන්න කැමති උනේ නෑ කියලා. එවෙලේ හොඳටම තරහ ගිහින් ඉන්න කෙවින් කියනවා කවුරු හරි අපේ පවුලේ කෙනෙක්ට කරදරයක් කරන්න ආවොත් ඒ අයව නැති කරලා දාමු සදහටම කියලා. එවෙලේ මැක්සීයා කියනවා මම මුලින්ම හිතුවේ මේවා හම්බෙන් වෙනවා කියලා. ඒත් ඒක වැරදි. ඒගොල්ලෝ සංවිධානය වෙලා කියලා. එවෙලේ බෙන් අහනවා කවුද සංවිධානය වෙලා ඉන්නේ කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ කානිවල් එකක්. ඉතින් මේ කානිවල් එක ඇතුලේ තියෙන ටෙන්ට් එකක් ඇතුලේ අපේ පරණ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මෙතන ඉන්නේ ශාම් කැස්ටරුයි වෝල්කැනසුයි. මේ දෙන්න මෙතනට වෙලා තවත් කෙනෙක් එනකන් බලන් ඉන්නවා. එවෙලේ මේ දෙන්න බලන් ඉන්න කෙනා මෙතනට එනවා. ඔයාලා Ben 10 Classic Series එක බැලුවා නම් දන්නවා මෙයා කවුද කියලා. මෙයාගේ නම තමයි සම්බෝසා. මෙයා ජෝකර් කෙනෙක්. එවෙලේ මෙතනට ආපු සම්බෝසා කියනවා මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මගේ වැඩත් එක්ක මට එන්න පොඩ්ඩක් පරක් වුණා කියලා. එවෙලේ වෝල්කැනස් කියනවා ඔයා කොච්චර බැඩ්ඩෙක් වුණත් ඔයාට බෙන් ටෙනිසන් පවුලේ කාටවත් අතක්වත් තියන්න බැරි වුණානේ කියලා. එවෙලේ සම්බෝසා කියනවා ඒක නිසා තමයි මම ඔයාලා දෙන්නට මෙතනට එන්න කිව්වේ. ඔයාලා මට උදව් කරන්න ඕන කියලා. එවෙලේ වෝල්කැනස් අහනවා අපි මොනවද කරන්න ඕන කියලා. එවෙලේ ශාම් කැස්ටර් කියනවා අපි එයාලට පහර දෙන්න ඕන එයාලා හිතන්නේ නැති වෙලාවක කියලා. එවෙලේ සම්බෝසා කියනවා මම ඔයාගේ කතාවට එකඟයි ශාම් කැස්ටර්. දැන් තමයි අපි හොඳ කණ්ඩායමක් වගේ වැඩ කරන්නේ කියලා. එහෙම කියලා සම්බෝසා hina වෙනවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙන්ගේ අම්මා එක්සයිස් කර ඉන්නවා. ඉතින් එතනට වෙලා ඉන්න බෙන් අම්මගෙන් අහනවා හැමදේම හොඳින් නේද කියලා. ඉතින් බෙන්ගේ අම්මා බෙන්ගෙන් අහනවා ඔයා හැමතිස්සෙම මම හොඳින් දහන්නේ ඇයි කියලා. එවෙලේ බෙන් බොරුවට කියනවා මම නිකන් ඇහුවේ කියලා. එවෙලේ බෙන්ට ඇහෙනවා බෙන්ගේ තාත්තා එයාගේ වෑන් එකෙන් කොහෙදෝ ගමනක් යනවා කියලා. ඉතින් ගෙදරින් එළියට ආපු බෙන්ගේ අම්මගෙන් අහනවා තාත්තා කොහෙද යන්නේ කියලා. එවෙලේ බෙන්ගේ අම්මා කියනවා තාත්තා හදිසි වැඩකට එළියට ගියේ කියලා. එවෙලේ බෙන් කාටද කෝල් එකක් ගන්නවා පෙන්නනවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙන්ගේ තාත්තා වෑන් එකෙන් එයාගේ ගමන යන ගමන් ඉන්නවා.
ඒ වෙලේ බෙන්ගේ තාත්තා යන පාරට යකඩන ටිකක් කොහෙදෝ ඉඳලා වැටෙනවා. ඒ නිසා බෙන්ගේ තාත්තගේ වෑන් එකේ ටයර් එකක් හිල් වෙනවා. ඉතින් බෙන්ගේ තාත්තා වෑන් එකෙන් බැහැලා බලනම මොකද්ද උනේ කියලා. ඒ වෙලේ බෙන්ගේ තාත්තා දකිනවා රෝදයක් හිල් වෙලා කියලා. ඉතින් බෙන්ගේ තාත්තා රෝදය මාරු කරන්න හදනවා. ඒ වෙලේ තමයි පෙන්වන්නේ මේ වැඩේ කරලා තියෙන්නේ කවුද කියලා. මේ වැඩේ කරලා තියෙන්නේ ශාම් කැස්ටරුයි වෝල්කැනසුයි සම්බෝසයි. ඉතින් සම්බෝසා මේ දෙන්නට කියනවා දැක්කද මම ඔයාලට කිව්වනේ දැන් ඉවරයක් කරන්න හරිම ලේසියි කියලා. ඒ වෙලේ මෙතනට අපේ බෙනුයි ගුවේනුයි කෙවිනුයි එනවා. ඉතින් බෙන් කියනවා එයාට කරදරයක් කරන්න පුළුවන් වෙන්නේ අපි තුන්දෙනාව පාස් කරන් ගිහින් තමයි කියලා. ඒ වෙලේ සම්බෝසා කියනවා මෙන්න මෙයාලත් ඇවිල්ලා කියලා. එහෙම කියපු ගමන් මේ දෙගොල්ලෝ අතර දරුණු සටනක් ඇති වෙනවා. ඉතින් මේ තුන්දෙනාට අපේ බෙන්ටයි ගුවේන්ටයි කෙවින්ටයි අතක්වත් තියන්න හම්බෙන්නේ නැහැ. බෙනුයි ගුවේනුයි කෙවිනුයි මේ තුන්දෙනාට හොඳටම පහර දෙනවා. ඉතින් හොඳටම ගුටි කන නිසා සම්බෝසා කියනවා අපි දැන් මෙතනින් යමු කියලා. ඒ වෙලේ ශාම් කැස්ටර් කියනවා මම ගුවේන්ව විනාශ කරලා මිසක් මෙතනින් හෙලවෙන්නේ නැහැ කියලා. ඒ වෙලේ සම්බෝසා කියනවා අපි ඒකට පස්සේ දවසක එමු කියලා. එහෙම කියලා සම්බෝසා එයා ළඟ තිබුණු බැලුමක් එළියට ගන්නවා. ඉතින් මේ බැලුම පිපිරෙනවත් එක්කම මේ තුන්දෙනා අතුරුදහන් වෙලා යනවා. ඉතින් අපේ බෙනුයි ගුවේනුයි කෙවිනුයි බලනවා අර තුන්දෙනා කොහෙද ගියේ කියලා. ඒ වෙලේ ගුවේන් කියනවා සම්බෝසා හිටියට වැඩිය දක්ෂ වෙලා කියලා. ඒ වෙලේ බෙන් අහනවා අපි මීට කලින් එයත් එක්ක සටන් කරලා තියෙනවද කියලා. ඒ වෙලේ ගුවේන් කියනවා ඔව් මතක නැද්ද ඒ දවස්වල ඔයා ජෝකර්ලට බයයිනේ කියලා. ඒ වෙලේ බෙන් කියනවා මට නම් මතක නෑ කියලා. ඉතින් ඒක ඇහුණ කෙවින් කින්ඩියට වගේ hina වෙලා කියනවා ඔයා ඉස්සර ජෝකර්ලට බයද කියලා. ඉතින් එකපාරටම මෙතනින් දුවලා ගිහිපු බෙන් බලනවා එයාගේ තාත්තා හොඳින්ද කියලා. ඒ වෙලේ බෙන් දකිනවා එයාගේ තාත්තා හිල්ලුණ රෝදෙන් මාරු කරගෙන මෙතනින් යනවා කියලා. ඒ වෙලේ ගුවේන් කියනවා අපේ පවුලේ කට්ටියත් අනතුරක කියලා අපිට හිතුනේම නෑ නේද කියලා. ඒ වෙලේ බෙන් කියනවා එයාලා ඒක දැනගන්නේ නැති තරමට හොඳයි කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ ගුවේනුයි බෙන්ගේ අම්මයි shopping ගිහින් ඉන්නවා. ඒ වෙලේ බෙන්ගේ අම්මා කියනවා ඔයා මාත් එක්ක ඇවිල්ලා ගොඩක් මහන්සි වෙනව නේද කියලා. ඉතින් ගුවේන් කියනවා අනේ ඕක මොකද්ද සැන්ඩ්‍රා නැන්ද කියලා. ඉතින් මේ දෙන්න මෙහෙම කතා කර කර ඉන්න අතරේ මෙතනට ශාම් කැස්ටර් එයාගේ ගල් රාක්ෂයෝ ටිකත් එක්ක එනවා. ඉතින් ශාම් කැස්ටර් කියනවා පුළුවන් නම් මෙයාලගෙන් බේරෙන්න කියලා. එහෙම කියලා ශාම් කැස්ටර් එයාගේ ගල් රාක්ෂයෝ ටික අපේ බෙන්ගේ අම්මගේ පැත්තට එවනවා. ඉතින් මේක දැකපු ගුවේන්නේ ගල් රාක්ෂයෝ ටික විනාශ කරනවා. ඒ විදිහට මේ ගල් රාක්ෂයෝ ටික විනාශ කරපු ගුවේන් අපේ ශාම් කැස්ටර්ට කියනවා මීට කලින් අපි මේ සෙල්ලම කරලා තියෙනවා. ඒ හැම වෙලාවකදීම ඔයා පරාද වුණා කියලා. ඒ වෙලේ ගුවේන්ගේ පිටිපස්සෙන් ආපු සම්බෝසා ගුවේන්ගේ කරෙන් අල්ලගෙන කියනවා බලය වැඩි වුණාට කමක් නෑ යන තැනක පරිස්සමෙන් යන්න කියලා. එහෙම කියලා සම්බෝසා ගුවේන්ට කරන්ට් එකක් වද්දලා සිහි නැති කරනවා. එහෙම සිහි නැති කරලා සම්බෝසා බෙන්ගේ අම්මව අල්ල ගන්නවා. ඒ වෙලේ ගුවේන් ගාවට ගිය ශාම් කැස්ටර් ගුවේන්ට පහර දෙන්න හදනවා. ඉතින් සම්බෝසා කියනවා අපිට ඕන කෙනාව අපි අල්ලගත්තා. අපි දැන් මෙතනින් යමු කියලා. ඒ වෙලේ ශාම් කැස්ටර් කියනවා මම මෙයාට පහර දීලා එන්නම් කියලා. ඒ වෙලේ සම්බෝසා කියනවා ඔයාගේ මෝඩ ගති මෙතන ප්‍රදර්ශනය කරන්න එපා කියලා. ඒ වෙලේ මෙතනට ආපු වෝල්කැනස් සම්බෝසට කියනවා මම මෙයාව අරගන්නම් ලොක්කා කියලා. එහෙම කියලා වෝල්කැනස් ශාම් කැස්ටර්වත් උස්සගෙන එතනින් අරන් යනවා. ඒ වෙලේ මෙතනින් අරගෙන යන බෙන්ගේ අම්මා කෑ ගහලා ගුවේන්ට කියනවා ගුවේන් මට උදව් කරන්න කියලා. ඉතින් ගුවේන් නැකිටලා බෙන්ගේ අම්මව බේරගන්න යන්න හදනවා. ඒත් ගුවේන්ට බෙන්ගේ අම්මව බේරගන්න තරම් ශක්තියක් නැහැ. ඒ වෙලේ ගුවේන් එතනම සිහි නැති වෙලා ඇදගෙන වැටෙනවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙන් ගුවේන්ට හොඳටම බනිනවා. මොකටද බනින්නේ කියනවා නම් බෙන්ගේ අම්මව අරගොල්ලෝ ඇවිල්ලා අරන් යනකන් ගුවේන් උඩ බලාගෙන හිටියද කියලා. ඒ වෙලේ ගුවේන් අඬ බෙන්ට කියනවා මම ඒ වෙලේ ගොඩක් උත්සාහ කළා බෙන් කියලා. බෙන්ගේ තරහ නම් අඩු වෙන පාටක් නෑ. බෙන් ගුවේන්ට හොඳටම බනිනවා. ඒ වෙලේ මෙතනට මැදිහත් වුණ කෙවින් කියනවා කෑ ගැහුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑනේ. අපි ගිහින් ඔයාගේ අම්මව බේරගමු කියලා. ඉතින් තරහ පොඩ්ඩක් විතර අඩු වුණ බෙන් ගුවේන්ගෙන් සමාව ගන්නවා. ඒ වෙලේ ගුවේන් කියනවා අපි එයාව කොහොම හරි හොයාගමු කියලා. ඉතින් බෙන් කියනවා අම්මව පැහැරගත්තේ අර ජෝකර්නේ. මම දන්නවා එයාව හොයන්න පටන් ගන්න ඕන තැන කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙනුයි ගුවේනුයි කෙවිනුයි අර සම්බෝසගේ කානිවල් එකට ගිහින් ඉන්නවා. ඉතින් බෙන් කියනවා පරිස්සමෙන් එයා අපි එනකම් බලාගෙන ඇත්තේ කියලා. ඒ වෙලේ මෙතන තිබුණු තුවක්කු වගේක් ඉබේටම ක්‍රියාත්මක වෙලා මේ අයට වෙඩි තියනවා. ඉතින් ගුවේන් එයාගේ බලයෙන් මේ තුවක්කු ටික විනාශ කරලා දානවා. එහෙම විනාශ කරලා දාපු ගුවේන් කියනවා එයාලා අපි එනවා කියලා දැනගෙන කියලා. ඉතින් බෙන් කියනවා අපි බෙදිලා යමු කියලා. ඒ වෙලේ ගුවේන් කියනවා ඒක හොඳ අදහසක් නෙවෙයි කියලා.
ඉතින් බෙන් කියනවා ඉස්සෙල්ලම අම්මව හොයාගත්ත කෙනා අනිත් කෙනාට ඇහෙන්න කෑ ගහන්න කියලා. එහෙම කියලා මේ අය මෙතනින් බෙදිලා යනවා. ඉතින් මේ තුන් දෙනාටම ඇහෙනවා බෙන්ගේ අම්මා කෑ ගහනවා. එවෙලේ බෙන් කණ්ණාඩි ගොඩක් තියෙන කාමරයක් ඇතුළට යනවා. ඉතින් බෙන්ගේ පිටිපස්සේ වෝල් කැනස් ඉන්නවා. වෝල් කැනස් බෙන්ට පහර දෙනවා. එවෙලේ බෙන් ශීත භූත වෙලා වෝල් කැනස් ගෙන්න අහනවා මගේ අම්මා කොහෙද ඉන්නේ කියලා. ඉතින් වෝල් කැනස් කියනවා ඔයාලට එයාව හොයාගන්න හම්බෙන්නේ නෑ කියලා. එහෙම කියලා වෝල් කැනස් එයාගේ හමුදාවට කතා කරනවා. ඉතින් වෝල් කැනස්ගේ හමුදාව මෙතනට එනවා. එවෙලේ ශීත භූත මෙයාලට පහර දෙනවා. ඒත් ශීත භූතට මේ අය සේරටම පහර දෙන්න හම්බෙන්නේ නෑ. මොකද කියනවනම් මෙතන හමුදාව එන්න වැඩි වෙනවා. මේක තේරුම් ගත්ත අපේ ශීත භූත සුපිරි ශීත භූත බවට පත් වෙනවා. ඉතින් සුපිරි ශීත භූත වෝල් කැනස් ගෙන්න අහනවා ඔයා මේ හමුදාවක් පිටිපස්සට වෙලා ඉන්නේ මට බය හින්දාද වෝල් කැනස් කියලා. එහෙම අහලා අපේ සුපිරි ශීත භූත මේ හමුදාව එකපාරින්ම අයිස් ගොඩක් කරලා දානවා. ඉතින් සුපිරි ශීත භූත කියනවා දැන් මමයි ඔයයි විතරයි වෝල් කැනස් කියලා. එවෙලේ හොඳටම බය වෙලා ඉන්න වෝල් කැනස් කියනවා මේක මගේ අදහසක් නෙවෙයි කියලා. හොඳටම තරහ ගිහින් ඉන්න සුපිරි ශීත භූත කියනවා කටවහ ගන්නව වෝල් කැනස් කියලා. එහෙම කියලා සුපිරි ශීත භූත වෝල් කැනස්වත් අයිස් කුට්ටියක් කරලා දානවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ කෙවින්ව. ඉතින් කෙවින් කානිවල් එක පුරාම ඇවිද බෙන්ගේ අම්මව හොයනවා. එවෙලේ කෙවින් ඉස්සරහට ශාම් කැස්ටර් එනවා. ඉතින් ශාම් කැස්ටර් කියනවා පුළුවන් නම් මෙයාලගෙන් බේරිලා පෙන්නන්න කියලා. එහෙම කියලා ශාම් කැස්ටර් කෙවින්ගේ පැත්තට එයාගේ ගල් රාක්ෂයෝ ටික එවනවා. ඉතින් කෙවින් මේ රාක්ෂයෝ සේරටම පහර දීලා මේ රාක්ෂයෝ සේරම විනාශ කරලා දානවා. ඉතින් හොඳටම තරහ ගිහින් ඉන්න ශාම් කැස්ටර් එයාගේ අස්ටියෙන් කෙවින්ට පහර දෙනවා. ඉතින් මේ අස්ටියේ තියෙන බලය වැරදිලා මෙතන තියෙන කැරකෙන රෝදයක් වගේ එකක වදිනවා. ඉතින් මේ කැරකෙන රෝදේ කැරකි ඇවිල්ලා ශාම් කැස්ටර්වත් යට කරන් යනවා. ඒ විදියට ශාම් කැස්ටර්වත් විනාශ කරපු කෙවින් බෙන්ව හොයාගෙන යනවා. ඉතින් අපේ බෙන් වෝල් කැනස් ගාව ඉන්නකොට එතනට කෙවින් එනවා. ඉතින් කෙවින් කියනවා මම ශාම් කැස්ටර්ව ඉවරයක් කරලා දැම්මා කියලා. එවෙලේ බෙන් කියනවා එහෙනම් ගුවෙන් නැත්තේ අර ජෝකර් ගාව වෙන්න ඇති කියලා. එහෙම කියලා මේ දෙන්න කලබලෙන්ම ගුවෙන්ව හොයන්න පිටත් වෙනවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ ගුවෙන් සම්බෝස ගාවට යනවා. එවෙලේ සම්බෝස ගුවෙන්ට කියනවා ඔයාව සාදරයෙන් පිළිගන්නවා කියලා. එවෙලේ ගුවෙන් සම්බෝසගෙන් අහනවා බෙන්ගේ අම්මා කොහෙද කියලා. එවෙලේ සම්බෝස කියනවා ඒක ඔයාට දැනගන්න වෙන්නේ නෑ කියලා. එවෙලේ ගුවෙන් කියනවා ඔයා මට එච්චර වැඩකාරයෙක් නෙවෙයි කියලා. ඉතින් සම්බෝස කියනවා ඒ ඉස්සර දරුවෝ කියලා. එහෙම කියලා සම්බෝස ගුවෙන්ට එයා ළඟ තියෙන උපකරණයකින් පහර දෙනවා. ඉතින් ගුවෙන්නේ උපකරණයේ තියෙන ගැටයකට අහු වෙනවා. ඉතින් සම්බෝස එයාටම කියා ගන්නවා මෙයාව විනාශ කරන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ කියලා. ඉතින් එවෙලෙම ගුවෙන් සම්බෝසට කියනවා ඔයාට පුළුවන් දෙයක් කරන්න කියලා. එවෙලේ සම්බෝස කියනවා මට ඔයාලව පරද්දන්න විතරක් නෙවෙයි ඔයාලට විඳවන්න සලස්වන්නයි මට ඕන කරන්න කියලා. එහෙම කියලා සම්බෝස ගුවෙන්ට බෙන්ගේ අම්මා ඉන්න තැන පෙන්නනවා. ඉතින් බෙන්ගේ අම්මා ඉන්නේ කේබල් එකක් උඩ. එවෙලේ ගුවෙන් කෑ ගහනවා සැන්ඩ්‍රා නැන්දේ කියලා. ඉතින් මේක ඇහුණ බෙන්ගේ අම්මා කියනවා අනේ ගුවෙන් මට උදව් කරන්න කියලා. එවෙලේ බෙන්ගේ අම්මා හිටගෙන හිටපු කේබල් එක දෙපැත්තේ තියෙන බෝම්බ දෙකක් පුපුරනවා. ඉතින් මේක දිහා බලාගෙන හිටපු සම්බෝස කියනවා දැන් නම් ලොකු විනාශයක් වෙන්නයි යන්නේ කියලා. ඉතින් හොඳටම තරහ ගිහින් ඉන්න ගුවෙන් එයාව බැඳලා තිබුණ පටි ටිකක් කඩාගෙන මෙතනින් නැගිටිනවා. එවෙලේ සම්බෝස අහනවා ඔයා කොහොමද බේරුනේ කියලා. එවෙලේ හොඳටම තරහ ගිහින් ඉන්න ගුවෙන් එයාගේ ඇනඩයි ස්වරූපයටපත් වෙනවා. ඉතින් මෙහෙම ඇනඩයි ස්වරූපයටපත් වුණ ගුවෙන් සම්බෝසට කියනවා කවුරු හරි මගේ හරි කෙවින්ගේ හරි බෙන්ගේ හරි පවුලේ කෙනෙක්ට නියපොත්තක් හරි තියන්න හැදුවොත් එයාලටත් අත් වෙන්නේ මේ ඉරණම කියලා. ඉතින් අපිට ඇහෙන්නේ සම්බෝස කෑ ගහන සද්දයක් විතරයි. ඒකෙන් අපිට තේරුම් ගන්න වෙන්නේ ගුවෙන් සම්බෝසට මොකක් හරි දරුණු දෙයක් කරා කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ ගුවෙන් බෙන්ගේ අම්මවත් බේරගෙන කානිවල් එකේ පැත්තකින් වාඩි වෙලා අයිස්ක්‍රීම් කකා ඉන්නවා. ඉතින් එකපාරටම මේ තැන කඩාගෙන බිඳගෙන මෙතනට බෙනුයි කෙවිනුයි එනවා. ඉතින් ගුවෙන් මේ දෙන්නට කතා කරනවා අපි මෙහෙ ඉන්නේ කියලා. එවෙලේ මෙතනට ආපු බෙන් ගුවෙන් ගෙනුයි එයාගේ අම්මගෙනුයි අහනවා ඔයාලට කරදරයක් නෑ නේද කියලා. එවෙලේ මේ දෙන්නම කියනවා අපිට කිසි කරදරයක් නෑ කියලා. ඉතින් කෙවින් ගුවෙන් ගෙන්න අහනවා කෝ එතකොට අර ජෝකර් කියලා. එවෙලේ අපේ ගුවෙන් පොඩි හිනාවක් දාලා කියනවා ඔයාලා එයා ගැන කරදර වෙන්න ඕනේ නෑ. මම එයා ගැන බලාගත්තා කියලා. එහෙම කියනවත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඒ විදියට තමයි මේ එපිසෝඩ් එක ඉවර වුනේ. ඉතින් මට ඔයාලගෙන් ඉල්ලන්න පොඩි දෙයක් තියෙනවා. ඔයා මේ බලපු වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිවාර්යෙන්ම ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මම ආයෙ මතක් කරනවා. මගේ
channel එකට අලුතින් එකතුන යාළුවෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ episode එකෙන් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.